බාහයක සාමාන්‍ය XR එකෙන් වෙනස් වෙන්නේ විශේෂයෙන්ම මේකේ ඉස්සරහින් ඩුවල් හෙඩ්ලැම්ප්ස් දෙක සහ බාර් සෙටප් එක නිසා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම XR එකේ ලුක් එක ට්‍රාන්ස්ෆෝම් කරනවා රගඩ් පැත්තට. කන්ෆිගරේෂන් එක ගත්තොත් බාහ එකේ ටිකක් බිග් වීල්ස් තමයි එන්නේ. ඉස්සරහ වීල් එක 21 ඉන්ච්, ඒ වගේම පිටිපස්සේ වීල් එක 18 ඉන්ච් වෙනවා. ඉතින් ඒක නිසා බාහ කියලා කියන්නේ තරමක් උසින් වැඩි බයික් එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෙන්ටිමීටර 26ක් වෙනවා. එහෙම තියෙද්දිත් මේකේ එන්ජින් එක යට සම් ගාඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බාහ බයික් එකේ ඉස්සරහ එන්නේ long travel telescopic shocks. ඒ වගේම පිටිපස්සේ heavy duty monoshocks standard එනවා. Original hand guards, front fork covers, ඒ වගේම rear luggage with tool kit මේකේ accessories විදියට එනවා. එතකොට මේකේ silence එක තියෙන්නේ pillion rider ගේ thigh එක යට. ඒක නිසා පිටිපස්සේ යනවා නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ.